ගම් වතුර ආවට පස්සේ ගොඩාක් හානි වුණා ඉතින් අපිට. කසල පාරවල් දිගේ එහෙම ගොඩ ගැහිලා තියෙනවා. සමහරව අර එතනටම කුණු ගෙනත් දාන ප්‍රශ්නෙත් තියෙනවා. එයාලට තිබෙ ලොකුම චැලෙන්ජ් එක තමයි මේ වෙලාවේ කොහොමද මේ සිටුේෂන් එකෙන් ගොඩ එන්නේ කියලා. As Sri Lanka reels from the impacts from Cyclone Ditwa, communities have been overwhelmed and essential services disrupted. Waste management systems are struggling to cope, while informal waste collectors, many from vulnerable groups, have lost their livelihoods, increasing environmental and public health risks. ගම් වතුර ඕදර නිසා මේ ගොඩක් ප්‍රදේශ මෙහි යට වුණා. සතියක් දෙකක් වගේ ගම් වතුර තිබ්බා. බැහැගෙන යන්නේ නැතුව. ඒ නිසා හැමතැනම අර කුණු කසල ඔක්කොම පා වෙලා ඇවිල්ලා හැමතැනම ගොඩ ගැහුණා. ඒ නිසා තමයි මේ විදිහට කසල එකතු වෙලා තියෙන්නේ. අද අපි වැඩසටහනක් විදිහට මේක සුද්ධ පවිත්‍ර කරනවා. දැන් මිනිස්සු අර පිළිවෙලට ගෙනත් දීපු කොටස දැන් ඒක අපද්‍රව්‍ය වෙන් කරන්නේ නැතුව අපිට මිශ්‍ර විදියට ඒ වගේ ගොඩාක් එකතු වෙනවා. දැන් සායනික අපද්‍රව්‍යම ගොඩක් එකතු වෙනවා වැඩි අපිට. අපේ ගම්වලත් ඉන්නවා ගොඩාක් පොඩි ළමයි ඉන්නවා. ඒතර අපි ඒවා පිරිසුදු කරා වුණාට මිනිස්සුන්ගේ දැනුවත් කරා වුණාට ඒගොල්ලෝ අර දාන්න ඕනේ තැන් වලට නිසි විදියට ගෙනල්ලා දාන්නේ නැහැ. එහෙම ගෙනල්ලා විසික් කරලා යනවා. එතකොට ඉතින් අපිට දැන් තියෙන තත්ත්වය අනුව මෙඩෙන්ගුයි තව එක එක ලෙඩ තව තියෙනවානේ. ඒ දේවල් දැන් ටික ටික වැඩි වීගෙන එන්නේ. UNDP ආයතනය හරහා මම පෞද්ගලික දාගෙන දෙයක් තමයි අපිට පළවෙනි ලැබුණේ දැනුම. විශාල දැනුමක් ලැබුණා පරිසර සම්බන්ධ මාත් පරිසර වේදිකයක් හැටියට. ඉතින් ඒකට ඒක අපිට උපයෝගී වුණා මේ පරිසරයේ තියෙන අබලි ද්‍රව්‍ය ටික. ඒ ඝන අපද්‍රව්‍ය ටික එකතු කරගෙන අපිට මේක අනිත් එකක් මිලක් වෙනවා අද. ව්‍යාපාරයක් කරලා තියෙනවා. මට සෙන්ටර් එකක් තියෙන කෙනෙක්. ඒ නිසා මට ඒ අත්දැකීම් ගොඩක් තියෙනවා. එතකොට දැන් මේකේ පෞද්ගලික ආපදා එකත් එක්ක සම්බන්ධ කරොත් එහෙම අති විශාල ප්‍රමාණයක් අපිට එකතු කරගන්න කම තියෙනවා. ගම් වතුර ආපදාවට මේ කියන්නේ මගේ ගෙදර සම්පූර්ණයෙන්ම යට වුණා. වහලේ පවා කැඩලා මම එකතු කරපු මේ බඩු වයර් ආදී ඔක්කොම ගහගෙන ගියා. ඉතින් කිසිම දෙයක් මට ඉතුරු නැහැ. ඉතින් ඒ වෙලාවෙත් මගේ මාව කඩා වැටෙන්න දෙන්නේ නැතුව අපේ ආයතනයේ මගෙත් එක්ක හිටියා. ඉතින් මට ගොඩක් කඩා වැටෙන වෙලාවේ මට ගොඩක් සහයෝගය දුන්නා UNDP ආයතනය. ඉන්ෆෝමල් වේස්ට් කලෙක්ටර්ස්ලාට තිබ්බ ලොකුම ඉෂුව එක තමයි දැන් එයාලා මේ එකතු කරපු දේවල් ටික ඔක්කොම වතුර ගියාට පස්සේ නැවත එකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා තිබ්බ තත්ත්වේ. ඒ වගේම පළාත් පාලන ආයතන වලට තිබ්බ ඉෂුව එක තමයි දැන් එයාලගේ තිබෙන ලේබර්ස්ලා සහ වාහන ප්‍රමාණෙත් එක්ක මේ තියෙන වේස්ට් එක කොහොමද එකතු කරන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අපිට මේ UNDP එකෙන් මේ වෙලාවේ මේකට මැදිහත් වෙච්ච එක ලොකු උදව්වක් වුණා. දෙපැත්තෙන්ම ඇත්තටම එකක් පළාත් පාලන ආයතන පැත්තෙන් එයාලට තිබුණ ලේබර්ස්ලා අඩුකම සහ වාහනවල තියෙන අඩුකමත් එක්ක ඒකට උත්තරයක් හොයන්න අපිට අවස්ථාව ලැබුණා. අනිත් පැත්තෙන් අපි වැඩ කරපු IWC ලා නැත්නම් ඉන්ෆෝමල් වේස්ට් කලෙක්ටර්ස්ලාට ලොකු උදව්වක් වුණා. එයාලා නැවත මේක ගොඩනගා ගන්නට එදිනෙදා ආදායමක් සහ වේදමක් කරගන්න මේ ලැබිච්ච දේ උදව්වක් වුණා. අපි අපේක්ෂා කරපු මොහොතක නෙමෙයි හදිස්සියේ තමයි අපිට ඒ සහයෝගය ලැබුණේ. ඒකෙදි විශේෂයෙන්ම ඒ ඇවිල්ලා අපිට කතා කරලා අවස්ථාවක් ඇති කරගන්න පුළුවන් මාර්ග පෑදුනා. ඒ විතරක් නෙමෙයි වුණ අපේ සේවක මණ්ඩලය වෙනුවෙන් ඒ උපකරණ කට්ටල ලබා දුන්න සනීප ආරක්ෂක කටයුතු වෙනුවෙන් මැදිහත් වෙන සේවකයින් වෙනුවෙන් මම හිතන්නේ මේක සේවකයින්ගේ ඉදිරි කටයුතු වලටත් හොඳ උත්තේජයක් වෙයි. Through a community-based partnership with Janath Akshan and local authorities, UNDP is restoring waste management services, rebuilding livelihoods, and strengthening core governance. Together, these efforts are helping communities recover and build resilience for the future.